අපිට අපි වෙනුවෙන් කැලෙන්ඩර් කොලේ එක කොටුවක්වත් වෙන් කරගන්න බැරි තරම් අපි හැමෝම වැඩත් එක්ක එක රාමුවකට කොටු වෙලා කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ඒ රාමුවෙන් එළියට ගිහිල්ලා ඒ නිදහස විඳින්න try කරන ගමනට මං ඔයාලවත් එකතු කරගන්නවා. ඉතින් අවසානයේ වෙනකන් එකතු වෙලා ඉන්න. මං විශ්වාස කරනවා ඔයාලටත් ඒ නිදහස, ඒ සුන්දරත්වය ඒ විදිහටම විඳින්න පුළුවන් වෙයි කියලා. හයි ළමයි, ඉතින් කොහොමද ඔයාලා ඔක්කොටම? ඉතින් අද ඇත්තටම ඔන්න මම යන්න හිතාගෙන ඉන්නේ. මම මාරමාසාවෙන් යන්න හිටපු තැනකට. එතන පුදුම ලස්සනක් තියෙන්නේ. ඔයාලටවත් හිතා ගන්න බැරි වෙයි කොහොමද මේ තැන මෙච්චර ලස්සන උනේ කියලා. ඉතින් අපි වැඩි පරක්කු කරන්නේ නැතුව ඉක්මනට යමු. අද අපිට බයිසිකලේ, ට්‍රේන් එකේ, බස් එකේ තුනේම ගිහින් තමයි අපි යන්න ඉන්න තැනට යන්න වෙන්නේ. මේ බයිසිකල් නතර කරන් තමයි මේ තැන් හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට මම අද කියලා දෙනවා අපි ට්‍රේන් එකේ යන්න කොහොමද ටිකට් එකක් ගන්න කියලා. අපි ටිකට් එකක් ගන්න. අපි දැන් ඉන්නේ මෙන්න මේ ඉජිලිකේන ස්ටේෂන් එකේ. අපි එතන ඉඳන් යන්න ඕනේ. මෙතන තියෙන යකුවෙන් කියන ස්ටේෂන් එකට. ඒ යන්න ඔයාලට මෙතන උඩ පේන 220යි කියලා ගහලා තියෙනවා. ඒ තමයි ටිකට් එකේ ගාන. අපි ඉස්සෙල්ලම මෙන්න මේ මෙතන තියෙන කිප්පු කියන බටන් එක ඔබට. ඊට පස්සේ 220 කියන බටන් එකත් ඔබනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් අපි සල්ලි දාලා දැන් පහලින් ටිකට් එකයි ඉතුරු සල්ලි ඔක්කොම ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ටිකට් එක දාන්න ඕනේ මෙන්න මෙතනට. එතනින් දැම්ම පස්සේ මෙන්න මෙතනින් ටිකට් එක පංචලා උඩට එනවා. ඉතින් දැන් අපි මේ යන්නේ යකුයින් වල තියෙන මං ගියපු ලස්සනම පාක් එකට. ජපානේ මේ වගේ තැන් හදලා තියෙන ගොඩක්ම ප්‍රශ්නත් එක්ක තෙරපිලා ඉන්න මිනිස්සුන්ට. එයාලගේ හිතවලට සැහැල්ලුවක් ගෙනත් දෙන්න කියලා කිව්වොත් මං හිතනවා මං වැරදි නෑ කියලා. කොහොම හරි අවසානයේ උනේ මං හිතපු නැතිම දෙයක්. shit. ඉතින් මං ඇවිල්ලා තියෙන වැරදි දවසක එයාලා නිවාඩු අරගෙන. ඉතින් එයාලා නිවාඩු අරගෙන තිබුණ නිසා මං ආපහු හැරිලා ගෙදර එන්න ආවා. එතකොට පොකුණ මැද්දට යන්න පුළුවන් ලස්සන පාරක් දැක්කා. ඉතින් මං ඒ පාර දිගේ පොකුණ මැදටම ඇවිදගෙන ගියා. මම මේ ගමනාවේ ජීවිතේ අඩියෙන් අඩිය ඉස්සරහට යන්න හිනමවාගෙන. ඒ වෙනකොට මට ඕන වෙලා තිබුණේ මගේ පවුලේ මිනිස්සුන්ට හයියක් වෙන්න. ඒත් මම නොහිතපු විදිහට මගේ ජීවිතයේ හොඳම කාලෙදී මට ඕනිම දේවල් මගහැරෙන්න පටන් අරගෙන කියලා මට හිතෙනවා. ඉතින් මම මෙහෙම ඇවිදගෙන යද්දී කෙනෙක් මගෙන් මෙන්න මෙහෙම දෙයක් ඇහුවා. එයාලා නැතුව පාළුවේ නේද? ප්‍රශ්නය ඇහුවේ හිත. මටත් කලින් උත්තර බැන්දේ ඇස්. වෙලාවකට කොච්චර හිත තද කරගෙන හිටියත් මට එයාලා මගේ ඇරෙනව නේද කියන එක දැනෙනකොට මොන තරම් හීන ඉස්සර කරගෙන මේ ගේම් ගැහුවත් මේ හැමදේම නතර කරලා ආයෙත් දුර ලංකාවට එන්න හිතනවා.
මාරම සනිපයි. මනුස්සයෙක්ට ප්‍රශ්නත් එක්ක ඉර වෙලා ඉන්න වෙලාවට ඔළුවට වගේම හිතටත් ඕන නිදහස. ඒ වෙලාවට නිදහසේ ඉන්න පුළුවන් තැනක් කියන්නේ මාරම වටින දෙයක්. ඉතින් මම මේ වෙලාවට කරන්නේ මේ වගේ ලස්සන පරිසරයක් හොයාගෙන යන එක. හැමදාම අපි දකින්නේ බලන හැම පැත්තෙම අහස උසට හදපු බිල්ඩින් ගොඩක් විතරයි. ඒ අස්සේ මෙහෙම පරිසරයක් දකිනකොට අර හිතේ තිබුණු ප්‍රශ්න අමතක වෙලා යන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. පැය ගානකට හරි මේ වගේ සෑහළුවෙන් නිදහසේ ඉන්න පුළුවන් තැනක් හම්බුන එක ගැන මං ඉන්නේ ගොඩක් සතුටින්. ඒත් දැන් මෙතනින් යන්න ඕනි කියලා හිතනකොට යන්න බෑ වගේ. ඒ තරම්ම මේ මීතුම පිරුණු පාක් එකට මං ඇබ්බැහි වුණා. මං හිතනවා ඔයාලටත් ඒක දැනෙනවා ඇති කියලා. ඉතින් කොහොම හරි අකමැත්තෙන් හරි මට එතනින් එන්න වුණා. කොච්චර අමාරු වුණත් අමාරුවෙන් යන හැම ගමනකම අවසානයේ හරි ලස්සනයි කියලා කතාවක් මම අහලා තියෙනවා. ඉතින් කොහොම හරි අවසානයේ වෙනකන් අල්ලගෙන ඉමු. මං හිතනවා ඔයාලත් මාත් එක්ක මින්දී කියලා. ඔයාලත් පරිස්සමින් ඉන්න. අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.